එකම ගේම් එකක් ඇතුලේ බයික්ස්, කාස්, මොන්ස්ටර් ට්‍රක්ස් වගේ ගොඩක් වෙහිකල්ස් වලින් රේස් පදින්න කැමති නම් අනිවාර්යෙන්ම බර්න්අවුට් පැරඩයිස් ප්ලේ කරන්න. බර්න්අවුට් පැරඩයිස් නැත්තම් පැරඩයිස් සිටි කියලා කියන්නේ ගොඩක් අය නොදන්න ප්‍රසිද්ධ නැති හැබැයි අනිවාර්යෙන් ප්ලේ කළ යුතු ගේම් එකක්. EA ඔයාලා මම දන්න most wanted නිර්මාණය කරපු ටීම් එක හදපු ගේම් එකක් තමයි මේ පැරඩයිස් සිටි කියලා කියන්නේ. 2008 රිලීස් වෙච්ච මේ ගේම් එක ප්ලේ කරපු අය දන්නවා ඒ කාලේ හැටියට මාරම විදිහේ ග්‍රැෆික්ස් තිබිච්ච ගේම් එකක්. 1GB VGA එකක් එක්ක 4GB RAM එකක් එක්ක වුණත් ඔයාට මේ ගේම් එක ප්ලේ කරගන්නත් පුළුවන්. මං කලින් කිව්වා වගේ බයික්ස්, මොන්ස්ටර් ට්‍රක්ස්, කාස්, කාර් කිව්වම ෆෝමියුලා 1, ස්කයිලයින්, මස්ටෑන්, සුප්‍රා, ලැම්බෝගිනි, බුගාටි මේ වගේ ගොඩක් වර්ගවල කාස් ඔයාලට තෝරගන්නත් පුළුවන්. ඒ කාලෙදි වෙච්ච සමහර දේවල් අනුව මේ ගේම් එකට තිබිච්ච හයිප් එක අඩු වුණා මිසක් ගේම් එකක් නැත්තම් කාර් ගේම් එකක් විදියට ගත්තම තියෙන්න ඕන උපරිම ක්වොලිටිස් මේ ගේම් එකේ තිබුණා කියන්න පුළුවන්. මේකේ ප්‍රධානම දේ තමයි මෙන්න මේ විදිහට ඔයාලට ස්කයි ජම්ප් කරන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න මේක මාරම විදියට කලර්ෆුල් ගේම් එකක්. ඇත්තටම කිව්වොත් most wanted ගේම් එකෙන් ඔයාලට නොලැබිච්ච අත්දැකීම් ගොඩක් මේ ගේම් එකෙන් ගන්න පුළුවන්. ගේම් එක ප්ලේ කරපුවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් thanks for watching.